හරි අයිබෝන් අපි මේ විඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ විද්‍යුත් ශාස්ත්‍ර පාඩමේ විද්‍යුත් විභවය කියන කොටස විද්‍යුත් විභවය කියන කොටස රයිට් මාතෘකාව දාගන්න විද්‍යුත් විභවය කියලා කොලයක් අරගෙන මාතෘකාව දාගන්න විද්‍යුත් විභවය විද්‍යුත් විභවය රයිට් අපි විද්‍යුත් විභවය කියලා කියන්නේ අනන්තයේ ඉඳන් ඒකක ධන ආරෝපණයක් ඒකක ධන ආරෝපණයක් යම්කිසි ලක්ෂයකට අරන් එන්න කරන්න ඕන කාර්ය ප්‍රමාණය තමයි අපි කියන්නේ එම ලක්ෂයේ විභවය කියලා. හරි. එම ලක්ෂයේ විභවය කියලා. අපි හිතන්න උදාහරණයක් විදිහට මෙන්න තියෙනවා ධන ආරෝපණයක්. ධන ආරෝපණයක් තියෙනවා. මෙන්න තියෙනවා අනන්තය. අනන්තය කොහොම අපිට පෙන්වන්න බෑ. අපි හිතමු මෙන්න මෙතන අනන්තය. ඊට අපිට හොයන්න ඕනේ මෙන්න මේ ලක්ෂයේ මෙතන අපි ගමු p කියලා. p ලක්ෂයේ විභවය. p ලක්ෂයේ විභවය. p ලක්ෂයේ විභවය කියලා කියන ළමයි මෙන්න මේ අනන්තයේ ඉඳන් ඒකක ධන ආරෝපණයක්. ඒ කියන්නේ ධන 1යි කූලෝම්. ධන 1යි කූලෝම් ආරෝපණයක් අනන්තයේ ඉඳන් මේ මෙතෙන්ට ගේන්න කරන්න ඕන කාර්ය ප්‍රමාණය තමයි අපි කියන්නේ විද්‍යුත් විභවය කියලා. කරන්න ඕන කාර්ය ප්‍රමාණය තමයි අපි කියන්නේ විද්‍යුත් විභවය කියලා. අපි හිතමු මෙන්න මෙතන තියෙනවා සිම්පල් q කියලා ආරෝපණයක්. මේ ආරෝපණය q කියලා හිතන්න ධන සිම්පල් q. නෑ අපි සිම්පල් q කියලා ගමුකෝ. q කියලා ආරෝපණයක් තියෙනවා. ධන හෝ ඍණ. අපි දන්නේ ධනද ඍණද කියලා. q කියලා ආරෝපණයක් තියෙනවා. ඒතර q වල ඉඳන් මෙන්න මෙතෙන්ට පවතින දුර සිම්පල් r. q වල ඉඳන් p ලක්ෂයට පවතින දුර සිම්පල් r. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ p ලක්ෂයේ විභවය v ලියන්න පුළුවන් කොහොමද? 1යට 4ක් පයි එප්සයිලන් නෝට් වතාවක් ධන හෝ ඍණ q බෙදීම r මේ ධන හෝ ඍණ කියලා කියන්නේ මෙන්න මෙතන ආරෝපණය ධනද ඍණද කියන එක මෙන්න මෙතන විභවය ලියද්දි දාන්න ඕනේ. පැහැදිලිද? මෙතන ආරෝපණය ධනයිද ඍණයිද කියන එක විද්‍යුත් විභවය ලියද්දි අපි ඒක දාන්න ඕනේ. පැහැදිලි? රයිට්. ඊළඟට මේ වගේ ඒකක ගත්තොත් ඒකක වෙන්නේ වෝල්ට්. රයිට්. ඊළඟට දැන් ඔයාලට මේ සම්බන්ධය දිහා බැලුවොත් තේරෙන්න ඕන ධන ආරෝපණ අවට විභවය ධනයි. හේතුව ධන ආරෝපණයක් කියන්නේ මෙතන q විදියට අපි ගන්නේ ධනනේ. හරි. ඒකට අපිට ගන්න පුළුවන් ධන ආරෝපණ අවට නම් විභවය ධනයි. ඍණ ආරෝපණ අවට නම් විභවය ධනයි. විභවය මෙතන ඍණයි. විභවය ඍණයි. පැහැදිලිද වැඩි? හරි. එතකොට අපිට ගන්න පුළුවන් බන් ධන ආරෝපණයක් නම් විභවය කොහොමද වෙනස් වෙන්නේ? සිම්පල් r විභවය v මේක ධන පැත්තේ තමයි විචලනය වෙන්නේ. විභවය ඍණට යන්න බෑ. එතකොට ධන ආරෝපණයක් කවුද විභවය අපිට ගන්න පුළුවන්? v අනුලෝම සමානුපාතිකයි 1ට r. v අනුලෝම සමානුපාතිකයි 1ට r කියලා කියන්නේ r වැඩි වෙනකොට v අඩු වෙනවා. ඒ අඩුවීම අපිට වෙන්න පුළුවන් 1ට r ඉඳලා සම්බන්ධයෙන් මෙහෙම v අනුලෝම සමානුපාතිකයි 1ට r. v අනුලෝම සමානුපාතිකයි 1ට r. ඇයි මම දෙපැත්තරම දාලා තියෙන්නේ? r කියන එක අපිට ධන පැත්තට වගේම ඍණ පැත්තටම අනින්නත් පුළුවන්. r කියන එක ධන පැත්තට වගේම ඍණ පැත්තටම අනින්න පුළුවන් හින්දා විභවය දක්වදී ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ මේකේ ඍණාරෝපණයක් ආවද විභවය ගත්තොත් ඍණාරෝපණයක් ආවද විභවය නම් අපි දන්නවා ඍණාරෝපණයක් ආවද විභවය ඍණයි. ඒ කියන්නේ ප්‍රස්ථාරය එන්න ඕනේ ඍණ පැත්තේ. හරි. ප්‍රස්ථාරය එන්න ඕනේ විභවය ර්ණ පැත්තේ. r. ඒත් අර වගේම තමයි ඔය විදිහට විභවය විචලනය වෙනවා. අනුලෝම සමානුපාතය 1ට r. අනුලෝම සමානුපාතය 1ට r. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ ධනාරෝපණයක් අවට නම් විභවය උපරිම වෙන්නේ ආරෝපණය ආසන්නයේදී. හරි. ආරෝපණය ආසන්නයේදී තමයි විභවය උපරිම වෙන්නේ. ඍණාරෝපණයක් අවට නම් විභවය උපරිම වෙන්නේ. දැන් මේ ඇවිල්ලා බා විභවය ඍණ වෙන කොටසනේ. මේ පැත්තට එන්න විභවය. මෙහි මේ ළඟට එන්න විභවය අඩු වෙනවා. විභවය උපරිම වෙන්නේ අනන්තයේදී. හැබැයි ඒ උපරිමය බිඳුවක් වෙනවා. මොකද
ඔයාලට තේරෙනවා මෙන්න මේ ඉර ගිහිල්ලා අනන්තයේදී බිඳුවට කරා ළඟා වෙනවා. අනන්තයේදී බිඳුව කරා ළඟා වෙනවා කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් ඍණ ආරෝපණයක් අවට විභවය අනන්තයේදී අනන්තයේ තමයි උපරිම වෙන්නේ ඒ අගය බිඳුවයි. හරි. අපි ඔය ටික නෝට් ඩවුන් කරගමු හිමින්සරේ. මාතෘකාව දාගන්න විද්‍යුත් විභවය කියලා. විද්‍යුත් විභවය කියලා මාතෘකාව දාගෙන ලියාගෙන මෙන්න මෙහෙම. කිසියම් ලක්ෂයක විද්‍යුත් විභවය යනු කිසියම් ලක්ෂයක විද්‍යුත් විභවය යනු ඒකක පිරික්සුම් ධන ආරෝපණයක් 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 අනන්තයේ සිට එම ලක්ෂයට ගෙන ඒමේදී අනන්තයේ සිට එම ලක්ෂයට ගෙන ඒමේදී ඒකක පිරික්සුම් ධන ආරෝපණයක් අනන්තයේ සිට එම ලක්ෂයට ගෙන ඒමේදී අනන්තයේ සිට එම ලක්ෂයට ගෙන ඒමේදී කළ යුතු කාර්ය ප්‍රමාණයයි 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 ඊට පස්සේ තව ලකුණක් දාලා ලියන්න අනන්තයේ විභවය ශුන්‍ය ලෙස සලකයි 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 ඊළඟ පොයින්ට් එක ලියන්න මෙන්න මෙහෙම සිම්පල් Q ආරෝපණයක සිට සිම්පල් Q ආරෝපණයක සිට සිම්පල් Q ආරෝපණයක සිට සිම්පල් R දුරකදී විභවය V නම් 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 කියලා ලියලා මෙන්න මේ සටහනත් ඕනනම් ඇඳ ගන්න මේක ඇඳගෙන V සමාන 1/4 එප්සයිලන් නෝට් කතාවක් ධන හෝරින Q බෙදීම R කියන සම්බන්ධය ලියා ගන්න ධන හෝරින කියලා කියන්නේ බං මේ එකතු කරනවා හෝ අඩු කරනවා කියන එක නෙමෙයි ඈ මේ ආරෝපණය ධන දරින්ද කියන එක තමයි මෙතන දාලා තියෙන්නේ ධන හෝරින මෙහෙම වරහණක් දාපන් මේ අවුල් වගේ න නැත්තම් තව එකක් හිතයි අඩෝ 1/4 එප්සයිලන් නෝට් මේක එකතු කරනවා හෝ අඩු කරනවා නෑ එහෙම නෙමෙයි ධන හෝරින කියලා අදහස් කරන්නේ මෙතන ආරෝපණය ධන ඍණයිද කියන වගේ ඈ මේ සම්පූර්ණ ගුණිතයක් තියෙන්නේ එක වතාවක් Q 1යි Q බෙදීම එහෙම නැත්නම් Q බෙදීම 4යි එප්සයිලන් නෝට් R කියන එක තමයි ඔය තියෙන්නේ හරි ඕක ලියලා කොටු කරගන්න ඕක ලියලා කොටු කරගන්න ඕක ලියලා කොටු කරගන්න සයිඩ් යටින් ඒකකයේ වෝල්ට් කියලා පෙන්න ගන්න ඒකකයේ වෝල්ට් කියලා පෙන්න ගන්න ඒකකයේ වෝල්ට් කියලා පෙන්න ගන්න ඊළඟට කියනවා තුමාට විභවය අදිශයක් විභවය අදිශයක් විභවය අදිශයක් මෙයා අදිශයක් එහෙනම් ඇයි ධන හෝරින එහෙනම් ඇයි ධන හෝරින මේක අදිශයක් නම් කොහෙන්ද බං ධන හෝරිනකුයි ආවේ ඒ ඇවිල්ලා මේ ආරෝපණය ධන ඉදිරි නැති කියන එක හේතුව ඔයාලට මෙතන පේනවා ආරෝපණය ධනයි නම් විභවය ධනයි ආරෝපණය ඍණයි නම් විභවය ඍණයි ඒක පෙන්වන්න ඕනින් තමයි මේ ධන ලකුණක් හරි ලකුණක් දාලා තියෙන්නේ එහෙම නැතුව විභවයට දිශාවක් නැහැ විභවය කියන්නේ අදිශයක් විභවය කියන්නේ අදිශයක් හරි හරි විභවය අදිශයක් විභවය අදිශයක් කියලා ලියාගන්න විභවය අදිශයකි ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම මෙන්න මේ කතන්දරේ ලියමු ධන ආරෝපණ අවට විභවය ධන ආරෝපණ අවට විභවය ධන ආරෝපණ අවට විභවය ධන වේ ධන ආරෝපණ අවට විභවය ධන වේ
කියලා ලියලා ඔයා මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳගන්න. ධන ආරෝපණ අවට විභවයේ ධන වේ කියලා ලියලා මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳගන්න. මේක විතරයි. ධන ආරෝපණ අවට විභවයේ ධන වේ කියලා ලියලා මේ ප්‍රස්ථාරය ඇඳගන්න. ධන ආරෝපණ අවට විභවයේ ධන වේ කියලා ලියලා අර ප්‍රස්ථාරය ඇඳගන්න. රයිට්. ඊට පස්සේ යටින් ලියන්න ප්‍රස්ථාරය ඇඳලා යටින් ලියන්න ධන ආරෝපණ අවට විභවයේ ධන වන නිසා ධන ආරෝපණ අවට විභවයේ ධන වන නිසා ආරෝපණයේ සිට ඉවතට යන විට විභවය අඩුවේ. 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 ඊට පස්සේ ලියන වාක්‍යයක් ඍණ ආරෝපණ අවට විභවය ඍණ ආරෝපණ අවට විභවය ඍණ වේ. ඍණ ආරෝපණ අවට විභවය ඍණ වේ කියලා ලියලා මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳගන්න. ඍණ ආරෝපණ අවට විභවය ඍණ වේ කියලා ලියලා මේ ප්‍රස්ථාරය ඇඳගන්න. ඍණ ආරෝපණ අවට විභවය ඍණ වේ කියලා ලියලා මෙන්න මේ ප්‍රස්ථාරය ඇඳගන්න. යටින් ලියන මෙහෙම ඍණ ආරෝපණ අවට විභවය ඍණ ආරෝපණ අවට විභවය ආරෝපණයේ සිට ඉවතට යන විට ආරෝපණයේ සිට ඉවතට යන විට ආරෝපණයේ සිට ඉවතට යන විට වැඩි වේ. වැඩි වේ. ආරෝපණයේ සිට ඉවතට යන විට වැඩි වේ. එහි උපරිමය ශුන්‍ය වේ. එහි උපරිමය ශුන්‍ය වේ. මේ උපරිමයටම ඇවිල්ලා ශුන්‍ය වෙනවා. උපරිමයටම ඇවිල්ලා ශුන්‍ය වෙනවා. එහි උපරිමය ශුන්‍ය වේ.
right ඊට පස්සේ අපි කතා කරමු ආරෝපණ කිහිපයක් නිසා ඇතිවන විභවය ගැන. ආරෝපණ කිහිපයක් නිසා ඇතිවන විභවය. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. හරිද? මෙන්න මෙතන තියෙනවා ධන දෙකක් Q ආරෝපණයක්. ධන දෙකක් Q ආරෝපණයක්. ඔහොම ගිහිල්ලා මෙන්න මේ හරිය තියෙනවා තව ධන හතරක් Q ආරෝපණයක්. ධන හතරක් Q ආරෝපණයක්. ඊළඟට ඇවිල්ලා මෙන්න මේ හරිය ලක්ෂයක තමයි මම විභවය ගන්න යන්නේ. හරි? මෙන්න මෙතන ලක්ෂය තමයි මම විභවය ගන්න යන්නේ. මේ ලක්ෂයට මෙතන ඉඳන් තියෙන දුර මම ගන්නම් R1 කියලා. ආයෙම මෙතන ඉඳන් තියෙන දුර මම ගන්නවා R2 කියලා. ඒ කියන්නේ දෙකක් Q වල ඉඳන් අපි විභවය ගන්න ලක්ෂයට තියෙන දුර අපි වෙනවා විභවය ගන්න ලක්ෂය නම් කරගමු බං. P වගේ කියලා. P කියලා නම් කරගෙන ඉන්නකෝ. ඒතර P ලක්ෂය තමයි විභවය ගන්න යන්නේ. දෙකක් Q වල ඉඳන් P ලක්ෂයට තියෙන දුර R1 කියලා ගත්තා. හතරක් Q වල ඉඳන් P ලක්ෂයට තියෙන දුර R2 කියලා ගත්තා. දැන් මට ඕන මෙන්න මේ ලක්ෂයේ සම්ප්‍රයුක්ත විභවය ගන්න. සම්ප්‍රයුක්ත විභවය ගන්න. කොහොමද ගන්නෙ? මං ඉස්සෙල්ලාම හිතනවා දෙකක් Q නිසා ඇතිවන දෙකක් Q නිසා මෙතන ඇතිවන විභවය දෙකක් Q නිසා මෙතන ඇතිවන විභවය V1. හරි? මං හිතනවා මූ නිසා මෙතන ඇතිවන විභවය V1. ඉතින් මෙයා නිසා මෙතන ඇතිවන විභවය V2. එතන මට කියන්න පුළුවන් V1 කොහොමද? V1 සමානයි මේ විදිහටම තමයි එන්නේ 1/4 පයි එප්සයිලන් නෝට් ප්‍රතාවක් මෙතන ඇවිල්ලා ධන දෙකක් Q. එහෙනම් ඒක ලියපන් ධන 2යි Q බෙදීම දෙකක් Q වල ඉඳන් P ට තියෙන දුර R1 පැහැදිලිද? ඊළඟ V2ත් ඔය විදිහට ලියන්න පුළුවන් 1/4 පයි එප්සයිලන් නෝට් ප්‍රතාවක් එතන ආරෝපණය ධන 4යි Q ධන 4යි Q වල ඉඳන් මෙතෙන්ට තියෙන දුර R2 ධන 4යි Q වල ඉඳන් අතෙන්ට තියෙන දුර R2. හරි. ඔන්න වැඩි. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා සම්ප්‍රයුක්ත විභවය ගන්න. ඒ කියන්නේ ටෝටල් විභවය ගන්න ඕන. V සමානයි මේ V1 ගෙත් V2 ගෙත් එකතුව. V1 ගෙත් V2 ගෙත් එකතුව. ඊට බලන්න කොහොමද ලියන්නේ? මුන් දෙන්න එකතු වෙනවා. මෙතන එනවා 1/4 පයි එප්සයිලන් නෝට් ප්‍රතාවක් ධන 2යි Q බෙදීම R1 ධන 1/4 පයි එප්සයිලන් නෝට් ප්‍රතාවක් ධන 4යි Q බෙදීම R2. ඉතින් බලන්න මේ දෙන්නගේ පොදු පද එළියට ගන්න පුළුවන්. දෙකක් Q කෙනෙක් පොදුයිනේ. 2යි Q ධන ලකුණත් එක්කම ගන්න ධන 2යි Q බෙදීම 4යි පයි එප්සයිලන් නෝට් ප්‍රතාවක් මෙතන එනවා 1/R1 ධන මෙතන එනවා 2 බෙදීම R1 2 බෙදීම R1. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සම්ප්‍රයුක්ත විභවය හොයාගන්න. ඕන නම් 2යි 4යි සුළු කළා දාන්න. තුන විදිහට පුළුවන් අපිට සම්ප්‍රයුක්ත විභවය හොයාගන්න. හරිද වැඩේ? හරිද? රයිට්. මොකුත් ලියන්න එපා පොඩ්ඩක් ඉන්න. රයිට් මෙන්න මේ විදිහට ආරෝපණ කීපයක් නිසා යම් ලක්ෂයක ඇති වෙන විභවයට අපි නමක් කියනවා විභව අධිස්ථාපන මූලධර්මය. කියන්නේ ඇත්තටම මෙතන විභව එකතු වෙනවා කියන එක තමයි අධිස්ථාපනය කියලා අදහස් කරනවා. ඔයාලට මතකද තරංග අධිස්ථාපන මූලධර්මය කියලා එකක් තිබ්බා. තරංග දෙකක් එකතු වෙලා ලොකු තරංගයක් හැදෙන එක. ඊට පස්සේ තරංග දෙක එකතු වෙලා චූටි තරංගයක් හැදෙන එක. නිර්මාණකාරී නිරෝධන සහ විනාශකාරී නිරෝධන කියලා අපි කතා කරා. ඒ වගේ තමයි අර එකතු වෙනවා කියන අදහසින් අපි පොඩි නමක් කියනවා විභව අධිස්ථාපන මූලධර්මය. රයිට්. අනුමාත්‍රවත් දාගන්න විභව අධිස්ථාපන මූලධර්මය. 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 රයිට් එහෙම ලියලා ලියන්න මෙහෙම ආරෝපණ කීපයක් නිසා එතන මෙහෙම විද්‍යුත් ක්ෂේත්‍රයක පවතින ආරෝපණ කිහිපයක් නිසා යම් ලක්ෂයක ඇතිවන විභවය
යම් ලක්ෂයක ඇතිවන විභවය එක් ආරෝපණය මගින් එක් ආරෝපණය මගින් එක් ආරෝපණය මගින් එම ලක්ෂයේ ඇති කරන විභවයන්හි එක් ආරෝපණය මගින් එම ලක්ෂයේ ඇති කරන විභවයන්හි එම ලක්ෂයේ ඇති කරන විභවයන්හි බීජ ඓක්‍යයට සමාන වේ. 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 රයිට්. මෙන්න මේ ටික නෝට් ඩවුන් කරගන්න. මෙන්න සටහන V1 V2 වෙනම ලියලා V1 දන V2 සම්බන්ධය ලියලා වැඩ ඉවර කරගන්න. යටින් තව චූටි ගානක් දාන්න. ඒකත් හදන්න තනියම. රයිට්. ඔන්න ආරෝපණ තුනක් තියෙනවා. ධන දෙකක් Q, ඍණ තුනක් Q, ධන පහක් Q කියලා. ඒ ආරෝපණයන් නිසා මෙන්න මේ ලක්ෂ්‍ය අපි ගමු P කියලා. P ලක්ෂයේ ඇතිවන විභවය තමයි අපෙන් අහලා තියෙන්නේ. විභාදිස්ථාපන මූල ධර්මය දාලා. අයි මෙහෙම වෙන වෙනම ලියන්න ඕනේ නැහැ. ඔයාලට එකපාරම ලියන්න පුළුවන්. එකපාරම ලියාගෙන යන්න V1 V2 V3 කියලා ලියලා මේ ලක්ෂ්‍ය වලින් ඇතිවන විභවයන් ටික එකට එකතු කරලා දාන්න. ඊට පස්සේ පොදුවත් ටික එළියට අරගෙන ප්‍රකාශනයේ මේ ලස්සනට හදන්න. එච්චරයි කරන් තියෙන්නේ. වැඩේ කරන් ඉක්මනට වීඩියෝ එක පෝස්ට් කරන්න වැඩේ කරන්න. මේක ලියාගෙන ඉවරලා වීඩියෝ එක පෝස්ට් කරලා වැඩේ කරන්න.
රයිට් හරි එලගිරි වගේ මේ වෙද්දිවා මං හිතන්නේ වැඩේ කරගෙන නැත්නම් මම වීඩියෝ එක පෝස්ට් කරන්න කිව්වට මේ පොඩි ටයිම් එකකුත් දුන්න ඕන වැඩේ කරගන්න රයිට් වීඩියෝ පෝස්ට් කරලා වැඩේ කරලා I think මං එනකම් බලන් ඉඳපු අය වෙනුවෙන් චූටි නිශ්ශබ්දතාවයක් හරි බලන්ටෝ පීලක්ෂ විභය ගන්න ලොකු දෙයක් නැහැ ඉතින් සීන් එක මෙහෙමයි v සමානයි මුගෙන් ඇතිවෙන විභවය කොහොමද දැන් එකයට 4ක් පයි එප්සයිලන් නෝට් කතාවක් උගේ ආරෝපණය ධන දෙකක් කිව් බෙදීම උගේ ඉඳන් පීට තියෙන දුර r1 ඇඩ් කරන්න මෙයාගෙන් ඇතිවෙන විභවය එකයට 4ක් පයි එප්සයිලන් නෝට් කතාවක් එයාගේ ආරෝපණය ඍණ 3ක් කිව් බෙදීම එයාගේ සිට තියෙන දුර r2 යට ඇඩ් කරන්න මෙයාගෙන් ඇතිවෙන විභවය එකයට 4ක් පයි එප්සයිලන් නෝට් කතාවක් එප්සයිලන් නෝට් කතාවක් ආරෝපණය ධන 5ක් කිව් උගේ ඉඳන් තියෙන දුර r3 ඔන්න විස්තරේ ලොකු සීන් එකක් නැහැ පොදුපද එළියට ගන්න v සමානයි පොදුපද කවුද ඉන්නේ q උඩින් එනවා q බෙදීම 4ක් පයි එප්සයිලන් නෝට් q බෙදීම 4ක් පයි එප්සයිලන් නෝට් කතාවක් අනේ බලන්න මෙතන ධන දෙක ධන දෙක බෙදීම r1 ආය මෙතන තියෙන ඍණ 3 ඍණ 3 අපිට ගන්න උලන් එකතු කිරීම ඍණ 3 බෙදීම r2 එකතු කිරීම ධන 5 බෙදීම r3 ඔන්න ඔය විදිහට වඩ අවසානයේ සම්බන්ධයක් එනවා හරි ඉතින් ඕනනම් මෙතන ඍණ විදිහට ගන්නත් පුළුවන් සුළු කරලා දාලා ඕන්න ඒකල් ලියන්න අපිට ගන්න පුළුවන් q බෙදීම 4යි පයි එප්සයිලන් නෝට් කතාවක් දෙක බෙදීම r1 ඍණ 3 බෙදීම r2 ධන 5 බෙදීම r3 අවසාන පිළිතුර ඕනනම් ඔහොම තියන්න පුළුවන් හරි ඔය ටික තමයි කරන්න ඕන මෙන්න මේ විදිහට අවිල්ලා ඔයා උත්තරේට මෙන්න මේ උත්තරය අරගෙන දෙනවා නම් ඇති ඕක තමයි උත්තරේ රයිට් ඔන්න ඕක තමයි අපි විභව අධිස්ථාපන මූලධර්මය කියලා කියන්නේ විභව අධිස්ථාපන මූලධර්මය කියලා කියන්නේ රයිට් ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගන්න විභව අන්තරය විභව අන්තරය විභව අන්තරය හෙට අපි දන්නවා ධන ආරෝපණයක් අවට නම් ආරෝපණය සිට ඈතට යන්න විභවය මොකක් වෙනවද ආරෝපණය සිට ඈතට යනකොට විභවය අඩු වෙනවා හේතුව ධන ආරෝපණයක් ආවට විභවය තිබ්බේ ධන පැත්තේ ඒතර ආරෝපණයක් ආවට විභවය එන්න අඩු වෙනවා ඍණ ආරෝපණයක් ආවට නම් විභවය තිබ්බේ යට පැත්තේ ඍණ පැත්තේ එතකොට ආරෝපණයෙන් ඈතට යන්න විභවය මොකක් වෙනවද වැඩි වෙනවා ධන ආරෝපණයක් ආවට නම් විද්‍යුත් විභවය ආරෝපණය සිට ඈතට යන්න අඩු වෙනවා ඍණ ආරෝපණයක් ආවට නම් විද්‍යුත් විභවය ආරෝපණය සිට ඈතට යන්න වැඩි වෙනවා ඒක අපි කලින් කතා කරා රයිට් එතකොට විද්‍යුත් විභව අන්තරය කියලා කියන්නේ විභවාන්තරය කියලා කියන්නේ විභවය අඩු තැනක ඉඳන් විභවය වැඩි තැනකට ආරෝපණය අරන් යන්න කරන්ට් ඕන කාර්ය ප්‍රමාණය පැහැදිලිද ආරෝපණයක් අරන් යන්න කරන්ට් ඕන කාර්ය ප්‍රමාණය හරි අපිට ගන්න පුළුවන් මෙන්න මේ විභව අන්තරය කියන එක හිතන්න ලක්ෂ දෙකක් තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක ලක්ෂ දෙකක් තියෙනවා AB කියලා එතකොට මෙතන A ලක්ෂ විභවය මම හිතනවා V1 කියලා B ලක්ෂ විභවය මම හිතනවා V2 කියලා හරි A ලක්ෂ විභවය V1 B ලක්ෂ විභවය V2 එතක මං හිතනවා V2 කියන විභවය වැඩි V1 වලට වඩා V2 කියන එක වැඩි V1 වලට වඩා එහෙමයි නම් අපිට මෙතන ලියන්න පුළුවන් විභව අන්තරය අපි එයා සංකේතවත් කරනවා ඩෙල්ටා V වලින් ඩෙල්ටා V සමානයි
වැඩි විභවය V2 ගෙන් අඩු කරපන් අඩු විභවය V1 V2 ගෙන් අඩු කරපන් V1 වැඩි විභවයෙන් අඩු විභවය අඩු කරපන් ඔන්න වැඩේ ඔච්චරයි සීන් එක ඔච්චරයි වැඩි විභවයෙන් අඩු විභවය අඩු කරලා දාන එකට තමයි කියන්නේ අපි විභව අන්තරය කියලා. ඕක ඔයිට කලින් අපිට හම්බෙනවා මේ ධාරා විද්‍යුත ඒවා. දැන් ධාරා විද්‍යුත සංකල්පය හැදෙන්නේ මෙන්න මෙතනින්. හරි. වැඩි විභවයෙන් අඩු විභවය අඩු කරන එකට තමයි අපි කියන්නේ විභව අන්තරයක් කියලා. හරි. මාත්‍රිකාව අනුමාත්‍රිකාවක් දාගෙන විභව අන්තරය කියලා. ඊට පස්සේ මෙන්න මේ සටහන දාගන්න A සහ B කියලා ලක්ෂ දෙක දාගෙන යාළගේ විභවය V1 V2 කියලා දාගන්න. ඊට පස්සේ V2 කියන එක V1 වලට වඩා අඩුයි. විභවාන්තර එහෙනම් ඩෙල්ටා V සමානයි V2 බෙදී V2 ඍණ V1 කියන එක දාගන්න. V2 ඍණ V1 කියන එක දාගන්න. V2 ඍණ V1 කියන එක දාගන්න. යටින් වාක්‍යයක් ලියන්න තියෙනවා. ඒ ටික දාගන්නකෝ. හරි යටි ලියන්න මෙන්න මෙහෙම යටි ලියන්න මෙන්න මෙහෙම විභව අන්තරය අනු විභව අන්තරය අනු විභව අන්තරය අනු විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට 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 ආරෝපණයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය ප්‍රමාණයයි 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 හරි ඊට පස්සේ අපි සම විභව පෘෂ්ඨ කතා කරමු අනුමාත්‍රාවක් දාගෙන සම විභව පෘෂ්ඨ අනුමාත්‍රකාව සම විභව පෘෂ්ඨ අනුමාත්‍රකාව සම විභව පෘෂ්ඨ සම විභව පෘෂ්ඨ නම කියනකොටම තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. විභවය සමාන ලක්ෂ ටිකක් ක්‍යා කරලා අඳින රේඛාව නැත්නම් පෘෂ්ඨයකට තමයි අපි කියන්නේ සම විභව පෘෂ්ඨයක් කියලා. රේඛාවක් කියන්න බෑ. ඔතන හැදෙන ත්‍රිමාණයි ඈ. ඒ කියන්නේ ආරෝපණයක් අවට ශේෂ්ත්‍රය පැතිරෙන්නේ ත්‍රිමාණවනේ බං. එතකොට සම විභව සමාන ලක්ෂ සෙට් එකක් එකතු කරාට පස්සේ ත්‍රිමාණ පෘෂ්ඨයක් තමයි නිර්මාණය වෙන්නේ. ආන්ගේ ත්‍රිමාණ පෘෂ්ඨය තමයි අපි කියන්නේ සම විභව පෘෂ්ඨය කියලා. පැහැදිලිද? රයිට්. දැන් උදාහරණයක් විදියට හිතන්න මම ගන්නවා ධන ආරෝපණයක්. ධන ආරෝපණයක් කොහොම ගත්තට පස්සේ මෙයාගේ සමදුරින් පිහිටි ලක්ෂ සෙට් එකක තමයි විභවය සමාන වෙන්නේ. හරි? සමදුරින් පිහිටි හිතන්නකෝ මෙන්න මෙතන මම ලක්ෂයක් ගන්නවා මෙයාට තියෙන දුර R1. එහෙනම් මෙන්න මේ ආරෝපණයේ සිට R කියලා හිතන්නකෝ. මේ ආරෝපණයේ සිට R දුරකින් පිහිටි ලක්ෂ සෙට් එකම අරගත්තට පස්සේ එම ලක්ෂ සෙට් එකේම විභවය සමාන වෙනවා. එතකොට එම ලක්ෂ සෙට් එක යා කරලා අඳින රේඛාවට තමයි අපි කියන්නේ. එහෙම නැත්නම් ඒ පෘෂ්ඨයට තමයි අපි කියන්නේ සම විභව පෘෂ්ඨය.
මෙතනින් ගත්තත් r මෙහෙන් ගත්තත් ඒත් සිම්පල් r. ආරෝපණයට සමාන දුරකින් පිහිටි විභව සමාන ලක්ෂ සෙට් එකක් අරගෙන යා කරාට පස්සේ හැදෙන පෘෂ්ඨයට අපි කියනවා සමවිභව පෘෂ්ඨය. සමවිභව පෘෂ්ඨය. හිතන්න ආරෝපණ දෙකක් තිබ්බ කියලා. මම ධන ආරෝපණ දෙකක් තියෙනවා. හරි. ධන ආරෝපණ දෙකක් තියෙනවා. ධන ආරෝපණ දෙකක් තියද්දි අපිට සමවිභව පෘෂ්ඨ කීපයක් මෙහෙම අඳින්න පුළුවන්. එක සමවිභව පෘෂ්ඨයක් මම ගන්නවා මෙන්න මෙහෙම. මෙයාට ගොඩක් ළඟින්ම ඔහොම සමවිභව පෘෂ්ඨයක් අපිට ගන්න පුළුවන් අවුලක් නැත. මෙයාටත් ඕනනම් පුළුවන් මෙයාට ගොඩක් ළඟින්ම මේ වගේ සමවිභව පෘෂ්ඨයක් අඳ ගන්න පුළුවන්. එතන ඊටත් දුරින් අපි සමවිභව පෘෂ්ඨයක් අඳින්න ගියොත් ඔහොම මෙයා මේ හරියට යද්දී මේ ලක්ෂයේ මේ ආරෝපණය නිසාත් බලපෑමක් ඇති වෙනවා. ඒතර ඔය ඔක්කොම සැලකුවට පස්සේ මෙන්න මේ සමවිභව පෘෂ්ඨයනේ මේ විදිය. ඔය වගේ සමවිභව පෘෂ්ඨයක් එනවා. හරි. ඒතර මේ දෙකම ඇවිල්ලා සමවිභව පෘෂ්ඨය. සමවිභව පෘෂ්ඨය. වැඩේ පැහැදිලිද? රයිට්. ලියන්න මෙහෙම මාතෘකාව දාලා ඉවරලා ලියන්න. මාතෘකාව දාන සමවිභව පෘෂ්ඨ කියලා. දාලා ඉවරලා ලියන්න. ආරෝපණයක් හෝ ආරෝපණ පද්ධතියක් අවට ආරෝපණයක් හෝ ආරෝපණ පද්ධතියක් අවට ආරෝපණයක් හෝ ආරෝපණ පද්ධතියක් අවට විභවය සමාන ලක්ෂය යා කිරීමෙන් විභව සමාන ලක්ෂය යා කිරීමෙන් විභව සමාන ලක්ෂය යා කිරීමෙන් විභව සමාන ලක්ෂය යා කිරීමෙන් ආරෝපණයක් හෝ ආරෝපණ පද්ධතියක් අවට විභව සමාන ලක්ෂය යා කිරීමෙන් විභව සමාන ලක්ෂය යා කිරීමෙන් නිර්මාණය වන පෘෂ්ඨය නිර්මාණය වන පෘෂ්ඨය සමවිභව පෘෂ්ඨ ලෙස හඳුන්වයි. නිර්මාණය වන මනක්කල්පිත පෘෂ්ඨය කියලා ලියාගන්න. නිර්මාණය වන මනක්කල්පිත පෘෂ්ඨය. නිර්මාණය වන මනක්කල්පිත පෘෂ්ඨය සමවිභව පෘෂ්ඨ ලෙස හඳුන්වයි. නිර්මාණය වන මනක්කල්පිත පෘෂ්ඨය සමවිභව පෘෂ්ඨ ලෙස හඳුන්වයි. සමවිභව පෘෂ්ඨ ලෙස හඳුන්වයි. රයිට්. ඊට පස්සේ මෙන්න මේ දෙක අඳගන්න. මේ දෙක අඳගන්න. ඔය දෙක අඳගන්න. ඔය දෙක අඳගන්න. සමවිභව පෘෂ්ඨ ලෙස හඳුන්වයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා බං මේ සමවිභව පෘෂ්ඨවල ලක්ෂණ කියලා જાතියක්. ඒ කියන්නේ මේ තියෙන ලක්ෂණ ටික. හරිද? පළවෙනි එක තමයි මේ සමවිභව පෘෂ්ඨය දිගේ ආරෝපණයක් ගමන් කිරීමේදී ශක්තිය වෙනසක් සිද්ධ වෙන්නේ. අපි තාම විද්‍යුත් විභව ශක්තිය ගැන කතා කරේ නැහැ. හැබැයි මෙන්න මේ මතක තියාගන්න මෙන්න මේ පෘෂ්ඨය දිගේ ආරෝපණයක් කොහොම ගියා කියලා. හරි? හිතන්න ධන Q කියලා ආරෝපණයක් මෙයා වටේ හෝම යනවා මෙහෙම මෙහෙම ගිහින් මෙතෙන්ට යනවා. මේ පෘෂ්ඨය දිගේ ගියා කියලා එයාගේ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේ ආරෝපණයට අදින ශ්‍රාව රේඛා කියලා જાතියක්. හරි? ශ්‍රාව රේඛා.
අතකයිනේ ආරෝපණය මේ සෝරි ආරෝපණයක ශේෂ්ත්‍රය නිරූපණය කිරීම සඳහා අපි මෙම ශ්‍රාව රේඛාවෙන්දනේ මේ ශ්‍රාව රේඛා සමවිභව පෘෂ්ඨවලට ලම්බකයි. සමවිභව පෘෂ්ඨවලට ඔය වගේ ලම්බක වෙනවා. සමවිභව පෘෂ්ඨවලට ලම්බකයි. අපි ටික ටික ලියාගෙන යන්නේ. පළවෙනි ලක්ෂණය ලියා ගන්න. සමවිභව පෘෂ්ඨයේ දිගේ ආරෝපණයක් චලිත වීමේදී සමවිභව පෘෂ්ඨයේ දිගේ ආරෝපණයක් චලිත වීමේදී ශක්ති වෙනසක් සිදු නොවේ. දෙවන ලක්ෂණය ලියාගන්න. විද්‍යුත් ශ්‍රාව රේඛා නැත්නම් විද්‍යුත් බල රේඛා විද්‍යුත් ශ්‍රාව රේඛා එහෙම නැත්නම් විද්‍යුත් බල රේඛා විද්‍යුත් ශ්‍රාව රේඛා එහෙම නැත්නම් විද්‍යුත් බල රේඛා සමවිභව පෘෂ්ඨයට අභිලම්බ වේ. 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 ඊළඟට හිතන්න මෙන්න මෙතන මේ මෙහෙම සීන් එකක් තියෙනවා. අනන්තයේ ඉඳන් ආරෝපණයක් සමවිභව පෘෂ්ඨයේ මොන ලක්ෂයට ගෙනාවත් කරන්න ඕන කාර්ය එකමයි. ඒක කියද්දි මට උඩ hina ගියා. හේතුව ඒක බං ඉතින් ඇවිල්ලා. ඉතින් සමවිභව පෘෂ්ඨයේ අර්ථ දැක්වීමම තමයිනේ හේතුව. විභවය කියලා කියන්නේ අනන්තයේ ඉඳන් ආරෝපණයක් යම්කිසි ලක්ෂයකට ගේන්න ඕන කාර්යය. එතකොට මෙන්න මේ ලක්ෂ සෙට් එක හදලා තියෙන විභවය සමාන ලක්ෂ සෙට් එකක් අරගෙන. ඒ කියන්නේ විභවය සමාන ලක්ෂයක් කරලා තමයි සමවිභව පෘෂ්ඨය නිර්මාණය කරන්නේ. ආයෙම කියනවා අනන්තයේ ඉඳන් ආරෝපණයක් සමවිභව පෘෂ්ඨයේ කොයිබඩ ගෙනවත් කරන්න ඕන කාර්යය එකයි කියලා. ඔය එකම සංසිද්ධියක් තමයි එක එක වචන දදා කියන්නේ. එකම සීන් එකක් කියන්නේ. හැබැයි මේක කරුණක් විදියට නොදුන්නොත් සමහර අය මෙහෙම එකක් දැක්කම එහෙම එකක් නෑනේ වගේ අතහැරලා දාන්න පුළුවන් යෝන් ඉන්නවා. හරි? කොහමද? නමුත් ඒක පොඩ්ඩක් ලියාගමු. අනන්තයේ සිට පෘෂ්ඨය මත ඕනෑම ලක්ෂයකට අනන්තයේ සිට පෘෂ්ඨය මත ඕනෑම ලක්ෂයකට ආරෝපණයක් ගෙනීමේදී කළ යුතු කාර්ය එකම අගයකි. ඊළඟ මෙන්න මේක. සමවිභව පෘෂ්ඨය දිගේ ආරෝපණයක් ගෙන යාම සඳහා කාර්ය කිරීම අවශ්‍ය නැත. සමවිභව පෘෂ්ඨය දිගේ ආරෝපණයක් ගෙන යාම සඳහා කාර්ය කිරීම අවශ්‍ය නැත. ඒ කියන්නේ මෙන්න මේ පෘෂ්ඨය දිගේ එහෙම ආරෝපණයක් කොහොම අරන් යනවා කියලා හිතන්නකෝ මේ මෙතෙන්ට. කොහොම ආරෝපණයක් කරගෙන යන්න බාහිරින් කාර්යයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව තව ටිකකින්
මම පැහැදිලි කරන්නම් කියන්නේ මම ඉස්සරහට විද්‍යුත්කාරී ගැන්නුව ගමන් ඔයාලට තේරෙනවා ඇයි සමවිභව පෘෂ්ඨයක් දිගේ ආරෝපණයක් ගෙන යති කාර්යයක් කරන්න ඕනේ නැත්තේ කියලා. රයිට්. ඔන්න විශේෂ කරුණු ටික. ඔය ටික පොඩක් ඔලුවට දාගන්න. ඔය ටික තමයි විශේෂයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ඉතින් අනුමාත්‍රකාව දාගන්න. ඊළඟ අනුමාත්‍රකාව දාගන්න විද්‍යුත් විභව ශක්තිය. ඊළඟ අනුමාත්‍රකාව දාගන්න විද්‍යුත් විභව ශක්තිය. ඊළඟ අනුමාත්‍රකාව දාගන්න විද්‍යුත් විභව ශක්තිය. විද්‍යුත් විභව ශක්තිය. රයිට්. මෙහෙම සීන් එකක් තියෙන්නේ. හරි. අවධානයෙන් බලන්න. මෙහෙමයි. හරි. හිතන්න ආරෝපණය වීවන ලක්ෂයක ආරෝපණය ආරෝපණය නෙමෙයි විද්‍යුත් විභවය වීවන ලක්ෂයක විද්‍යුත් විභවය වීවන ලක්ෂයක මන් තියෙනවා ආරෝපණය Q කෙනෙක්. හරි. විද්‍යුත් විභවය වීවන ලක්ෂයක මන් තියෙනවා Q ආරෝපණයක්. ඔහොම දිව්වට පස්සේ ඇති වෙන විද්‍යුත් විභව ශක්තිය මට ලියන්න පුළුවන්. ඇති වෙන විද්‍යුත් විභව ශක්තිය potential energy එක මට ලියන්න පුළුවන් QV Q කියලා කියන්නේ ආරෝපණය, V කියලා කියන්නේ එම ලක්ෂයට අදාළ විභවය. ආරෝපණයේ විභවයේ ගුණිතයෙන් අපිට ලැබෙනවා විද්‍යුත් විභව ශක්තිය. රයිට්. අපි හිතමු මෙන්න මෙහෙම සීන් එකක්. මම ගන්නවා ඔන්න සිම්පල් Q කියලා ආරෝපණයක් තියෙනවා. සිම්පල් Q කියලා ආරෝපණයක් තියෙනවා. අපි දන්නවා මේ ආරෝපණයේ ඉඳන් සිම්පල් Q කියලා ආරෝපණයක් තියෙන ධන Q කියලා ආරෝපණයක් තියෙනවා. මේ ආරෝපණයේ ඉඳන් සිම්පල් R දුරකින් ලක්ෂයක මම ගන්නම් P ලක්ෂය. මෙන්න මේ P ලක්ෂයෙන් මම තියනවා හරි. මෙන්න මේ P ලක්ෂයකට මම තියනවා ධන Q ආරෝපණයක්. P ලක්ෂයෙන් මම තියනවා ධන Q තියුව පොඩක් කේස් ධන කැපිටල් Q ආරෝපණයක්. ධන කැපිටල් Q ආරෝපණය. දැන් අපිට හොයන්න ඕනේ මෙන්න මේ ධන කැපිටල් Q ආරෝපණයක් මෙතෙන්ට අරන් ආවට පස්සේ මෙයා සතුව ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තිය කොච්චරයිද කියලා. වැඩේ පැහැදිලිද? ධන සිම්පල් Q ආරෝපණයක් තිබ්බා. ධන සිම්පල් Q ආරෝපණයේ සිට සිම්පල් R දුරකින් පිහිටි ලක්ෂයක් මම ගත්තා P කියලා. ඒතර P ලක්ෂයට කැපිටල් Q ආරෝපණයක් ගෙනාවම කැපිටල් Q ආරෝපණය සතුව යම්කිසි විභවයක් ගබඩා වෙනවා. යම්කිසි විභව ශක්තියක් ගබඩා වෙනවා. දැන් අපි හොයන්න ඕන ඒ විභව ශක්තිය කොච්චරද කියලා. හරි. අපිට ගන්න පුළුවන් අපි දන්නවා විභව ශක්තිය කියන්නේ QV. හරි. potential energy එක ලියන්න පුළුවන් PE සමානයි QV. හරිද?
මෙතන හැබැයි Q කියලා කියන්නේ බං අරන් මෙතෙන්ට ගෙනාවු Q කියලා කියන්නේ කැපිටල් Q. කැපිටල් Q. හරිද? වතාවක් V කියන්නේ මොකද්ද බං? මෙන්න මෙතන ඉඳන් සිම්පල් ආර්දුරකින් ලක්ෂයක විභවය. අපි දන්නවා ධන Q ආරෝපණයේ සිට සිම්පල් ආර්දුරකින් ලක්ෂයක විභවය ලියන්න පුළුවන්. 1යට 4යි පයි එප්සයිලන් නෝට් වතාවක් ආරෝපණය ධන Q බෙදීම එයාගේ උදන් තියෙන දුර සිම්පල් R. ඔන්න ඔහොම ලියන්න පුළුවන් විභවය. එතකොට මෙන්න මේ ලක්ෂයේ ධන කැපිටල් Q ආරෝපණයක් තැබීම නිසා ඇති වෙන විභවය ගන්න පුළුවන්. 1යට 4ක් පයි එප්සයිලන් නෝට් වතාවක් ධන Q බෙදීම R කියලා. right. එතකොට මෙහෙම සීන් එකක් තියෙනවා. ඇතර මේ තියෙන්නේ මෙතන තියෙන්නේ ආරෝපණයක් මෙතෙන්ට ගෙනාවෙත් ආරෝපණයක්. හරි. මෙතන තියෙන්නේ ධන Q කියලා ආරෝපණයක්. මෙතෙන්ට ගෙනාවේ ධන කැපිටල් Q කියලා ආරෝපණය. එතකොට මෙයාට විභව ශක්තියක් දැනෙනවා සේම මෙයාටත් විභව ශක්තියක් දැනෙනවා. හේතුව මේ ආරෝපණය මෙතනදී මේ ආරෝපණය විසිනුත් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවනේ. පැහැදිලිද? විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරනවා නම් මේ ලක්ෂයේ මෙයා විසින් විද්‍යුත් විභවයක් ඇති කරනවනේ. මේ ලක්ෂය මං හිතන්නම් නිකන් Q කියලා. Q ගත්තොත් කේස් පැටලෙනවනේ බං. මේ ලක්ෂය මං හිතන්නම් කැපිටල් A. ඒතර P ලක්ෂයේ විභවයක් ඇති වුණා සේම A ලක්ෂයේ විභවයක් ඇති වෙනවා ධන කැපිටල් Q නිසා. හරිද? එතකොට A ලක්ෂයේ තබා ඇති ධන සිම්පල් Q ආරෝපණය මතත් විභව ශක්තියක් ඇති වෙනවා. රයිට්. අපි ඒකත් බලමු කොහොමද එන්නේ කියලා. මෙතන අපිට ගන්න පුළුවන් ධන Q මත ඇති වෙන විද්‍යුත් විභව ශක්තිය මම හිතන්නම් PE dash කියලා. ඔන්න එහෙනම් PE dash ලියන්න පුළුවන් කොහොමද? QV ගුණිතයකින් Q කියලා කියන්නේ එතන තියෙන ආරෝපණය. එතන තියෙන ආරෝපණය අපි දන්නවා simple Q. ඊට පස්සේ V කියලා කියන්නේ මෙතන ධන කැපිටල් Q තිබීම නිසා මේ A ලක්ෂය මත ඇති වෙන විද්‍යුත් විභවය. එයා ලියන්න පුළුවන් 1යට 4යි පයි එප්සයිලන් නෝට් වතාවක් මෙතන තියලා තියෙන ආරෝපණය ධන කැපිටල් Q බෙදීම ධන කැපිටල් Q වල ඉඳන් කැපිටල් A ලක්ෂයට පවතින දුර ඇවිල්ලා සිම්පල් R. සිම්පල් R. ඔන්න ඔය විදිහට පුළුවන් PE dash වල යන්න. ඒතර PE ඒ කියන්නේ P ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය සහ A ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය ගත්තට පස්සේ ඔයාලට තේරෙනවා ඒ දෙකම විශාලත්වයෙන් සමානයි. මුයි සමානයිනේ බං. බැලු බලමට පේනවා. ඒ කියන්නේ මොකද? මෙන්න මෙහෙම ආරෝපණ දෙකක් තියෙද්දි මුන් දෙන්නට විද්‍යුත් විභව ශක්තිය දැනෙනවා. ඒ දැනෙන විද්‍යුත් විභව ශක්තිය පොදු විභව ශක්තියක්. ඒ කියන්නේ දෙන්නටම දැනෙන්නේ සමාන විභව ශක්තියක්. පැහැදිලිද වැඩේ? රයිට්. ඕක ඔලුවට දාගන්න. ආරෝපණ දෙකක් තියෙනකොට හරි? ආරෝපණ දෙකක් තියෙනකොට මෙයා නිසා ඇතිවන විද්‍යුත් විභවය මත තව ආරෝපණයක් ධන කැපිටල් Q තියුවට පස්සේ එයාට විද්‍යුත් විභව ශක්තියක් දැනෙනවා. එතකොට මේ කැපිටල් Q නිසා මේ ලක්ෂය මත විද්‍යුත් විභවයක් ඇති වෙනවා. ඒ විභවය මත සිම්පල් Q තියුවට පස්සේ එයා මත විද්‍යුත් විභව ශක්තියක් ඇති වෙනවා. ඒ ඇති වෙන විද්‍යුත් විභව ශක්තිය එකිනෙක සමානයි. පැහැදිලිද වැඩේ? රයිට්. මුකුත් ලිව්වනේ නේ අපි. විද්‍යුත් විභව ශක්තිය කියලා මාතෘකාව දාලා විද්‍යුත් විභව ශක්තිය කියලා මාතෘකාව දාලා ලියන්න පොඩි වාක්‍යයක් මෙන්න මෙහෙම. ලියන වාක්‍යයක් මෙහෙම. විද්‍යුත් විභවය V වන ලක්ෂයක විද්‍යුත් විභවය V වන ලක්ෂයක විද්‍යුත් විභවය V වන ලක්ෂයක සිම්පල් Q ආරෝපණයක් ලැබුව විට සිම්පල් Q ආරෝපණයක් ලැබුව විට ආරෝපණය මත සිම්පල් QV විභව ශක්තියක් ගොඩනැගේ. QV විභව ශක්තියක් ගොඩනැගේ. එහෙනම් PE සමානයි QV. PE සමානයි QV. PE සමානයි QV.
right ඊට පස්සේ යටින් ලියන මෙහෙම එතකොට අනුමාත්‍රාවක් වගේ දැම්මත් අවුලක් නැහැ. දැන් අනුමාත්‍රාවක් කියලා දාන්නකො. ලක්ෂීය ආරෝපණයක සිට සිම්පල් r දුරකදී ඇතිවන විභවයක් නිසා ලක්ෂීය ආරෝපණයක සිට සිම්පල් r දුරකදී ඇතිවන විභවයක් නිසා ඇතිවන විභව ශක්තිය ඇතිවන විභව ශක්තිය මෙන්න මේ රූප සටහන විතරක් ඇඳ ගන්න. මේ රූප සටහන විතරක් ඇඳ ගන්න. මේ රූප සටහන විතරක් ඇඳ ගන්න. වෙන මොකුත් ලියන්න එපා. රූප සටහන විතරක් ඇඳ ගන්න. රූප සටහන විතරක් ඇඳ ගන්න. ලියන්න මෙහෙම. කැපිටල් A ලක්ෂයේ තබා ඇති ධන සිම්පල් Q ආරෝපණයක් නිසා ධන සිම්පල් Q ආරෝපණයක් නිසා P ලක්ෂයේ විද්‍යුත් විභවයක් ගොඩනැගේ P ලක්ෂයේ ධන කැපිටල් Q ආරෝපණයක් තැබූ විට P ලක්ෂයේ ධන කැපිටල් Q ආරෝපණයක් තැබූ විට ගබඩාවන විද්‍යුත් විභව ශක්තිය PE නම් කියලා ලියලා මේ කළු පාටින් ලියපු ටික ලියාගන්න. ඒ කියන්නේ PE සමානයි QV ඊට පස්සේ කැපිටල් Q වතාවක් 1/4 එප්සිලන් නෝට් ධන Q බෙදීම සිම්පල් ආ ලියාගන්න. ඊට පස්සේ යටින් ලියන්න එසේම පීහි පවතින ධන කැපිටල් Q ආරෝපණය නිසා A ලක්ෂයේ විද්‍යුත් විභවයක් ගොඩනැගෙන අතර A ලක්ෂයේ විද්‍යුත් විභවයක් ගොඩනැගෙන අතර A කියලා කියන්නේ කැපිටල් A ලක්ෂයේ විද්‍යුත් විභවයක් ගොඩනැගෙන අතර එහි තබා ඇති ධන සිම්පල් Q ආරෝපණය මත
විද්‍යුත් විභව ශක්තිය PE ඩෑෂ් නම් 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 PE ඩෑෂ් නම් PE ඩෑෂ් නම් කියලා ලියලා මෙන්න මේ ටික ලියාගන්න PE ඩෑෂ් නම් මේ ටික ලියාගන්න PE ඩෑෂ් නම් කියලා අර ටික ලියාගන්න ඊට පස්සේ තරු ලකුණෙන් රතු පෑනෙන් තරු ලකුණක් දාලා රතු පෑනෙන් තරු ලකුණක් දාලා ලියන මෙහෙම රතු පෑනෙන් ඒ අනුව ආරෝපණ දෙකට දැනෙන්නේ එකම විද්‍යුත් විභව ශක්තියකි එකම විද්‍යුත් විභව ශක්තියකි දැනෙන්නේ එකම විද්‍යුත් විභව ශක්තියකි එකම විද්‍යුත් විභව ශක්තියකි රයිට් අපි මෙන්න මේ වගේ උදාහරණයක් බලමු ඊළඟට ඔන්න තියෙනවා මෙන්න මේ ලක්ෂය තියෙනවා ධන කැපිටල් Q කෙනෙක් අගේ දැන් සිම්පල් R දුරකින් තියෙනවා එයාගේ දැන් සිම්පල් R දුරකින් තියෙනවා ඍණ කැපිටල් Q කෙනෙක් ඍණ කැපිටල් Q කෙනෙක් දැන් හොයන්න ඕන මේ ලක්ෂ දෙකම අපි දන්නවා දැනෙන්නේ එකම විද්‍යුත් විභව ශක්තියක් කොච්චරද ඒ පොදු විද්‍යුත් විභව ශක්තිය අපිට ගන්න පුළුවන් පොදු විද්‍යුත් විභව ශක්තිය PE සමානයි එතන 1යට 4යි පයි එප්සයිලන් නෝට් වෙනවා දැන් මේ දෙක දිහා බලුවම ඔයාලට පේනවා 1යට 4ක් පයි එප්සයිලන් නෝට් එළියට ගත්තොත් ආරෝපණ දෙකේ ගුණිතය බෙදීම ආරෝපණ අතර දුර ආරෝපණ දෙකේ ගුණිතය ලියද්දී අනිවාර්යෙන් ආරෝපණ ලකුණු දාන්න ධන කැපිටල් Q සහ ඍණ කැපිටල් Q ධන කැපිටල් Q සහ ඍණ කැපිටල් Q බෙදීම ආරෝපණ අතර දුර සිම්පල් R ආරෝපණ අතර දුර සිම්පල් R ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාලට මෙතන විද්‍යුත් විභව ශක්තිය ගන්න රයිට් ඕක තමයි කතන්දරේ මේකත් උදාහරණයක් විදිහට දාගන්න ඔන්න ඍණාරෝපණ දෙකක් තියෙන අවස්ථාවක් ගමු ඍණ සිම්පල් Q කෙනෙකුයි එයාගේ නම් R දුරකින් තව ඉන්නවා ඍණ සිම්පල් Q කෙනෙක්. ඒතර මෙන්න මේ ආරෝපණ දෙකක් කොහොම තියෙද්දි ආරෝපණ දෙකටම දැනෙන්නේ පොදු විද්‍යුත් විභව ශක්තියක්. ඒතර ඔය පොදු විද්‍යුත් විභව ශක්තිය අපිට ලියන්න පුළුවන් කොහොමද? PE සමානයි 1යට 4යි පයි එප්සයිලන් නෝට් වතාවක් ආරෝපණ දෙකේ ගුණිතය කියන්නේ ඍණ Q බෙදීම ආරෝපණ අතර දුර සිම්පල් R ආරෝපණ අතර දුර සිම්පල් R ඔන්න ඔය විදිහට පුළුවන් ඒ දෙන්නටම දැනෙන පොදු විද්‍යුත් විභව ශක්තිය ලියා ගන්න ඒ දෙන්නටම දැනෙන පොදු විද්‍යුත් විභව ශක්තිය ලියා ගන්න රයිට් අපේ ඊළඟ අනුමාතෘකාව දාගන්න පුතා විභව අනුක්‍රමණය විභව අනුක්‍රමණය විභව අනුක්‍රමණය
සොරි මාතෘකාව හොවා ගන්න පොඩි අත්තරදීමක් වුණේ පොඩි අත්තරදීමක් වුණේ මාතෘකාව කපලා අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මෙන්න මේ වගේ ආරෝපණ දෙකක් නේ ආරෝපණ තුනක් තියෙද්දි විද්‍යුත් විභව ශක්තිය ඇති වෙන්නේ කොහොමද කියලා හරිද හරි ආරෝපණ තුනක් තියෙන අවස්ථාවක් ගමු ඔන්න ආරෝපණ තුනක් තියෙනවා ධන සිම්පල් Q තියෙනවා ආයෙම ඍණ Q තියෙනවා ආයෙම මෙතන ධන කැපිටල් Q තියෙනවා ධන කැපිටල් Q තියෙනවා ඔන්න ඔහම ආරෝපණ තුනක් තියෙනවා දැන් මෙන්න මේ වගේ ආරෝපණ පද්ධතියක් තියෙනවා මෙතන R1 කියලා ගන්නම් මෙතන R2 මෙතන R3 ඔන්නම ආරෝපණ තුනක පද්ධතියක් තියෙද්දි ළමයි අපිට කතා කරන්න වෙන්නේ පද්ධතියේ පොදු විභව ශක්තිය කියලා එකක් පද්ධතියේ පොදු විභව ශක්තිය මේ වගේ අවස්ථාවක පද්ධතියේ පොදු විභව ශක්තිය කියලා කියන්නේ ආරෝපණ යුගල් නිසා ඇතිවන විභව ශක්තියින්ගේ බීජයික්‍යය. ඒ කියන්නේ Q1 මේ ධන Q ඍණ Q අතර උන් දෙන්නාගේ ආරෝපණ නිසා ඇතිවන විද්‍යුත් විභව ශක්තිය. ඊට පස්සේ මෙයාතුයි නිසා ඇතිවන විද්‍යුත් විභව ශක්තිය. ඊට පස්සේ මෙයාතුයි නිසා ඇතිවන විද්‍යුත් විභව ශක්තිය. කියලා ඒ තුන් දෙනා අරගෙන ඒ තුන් දෙනාගේ ඓක්‍ය ගන්න පුළුවන්. කොහොමද කරන්නේ? දේශීය එකක් තියෙන්නේ මොකද්ද කරන් තියෙන්නේ? අපිට ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මුන් දෙන්න අල්ලගන්න. මුන් දෙන්න අල්ලගත්තොත් මට ලියන්න පුළුවන්. මම ඉස්සෙල්ලා ලියනවා PE සමානයි. මුන් දෙන්න අල්ලගත්තොත් මට ලියන්න පුළුවන් කොහොමද? 1/4 එප්සයිලන් නෝට් තතාවක් ආරෝපණ දෙක ඇවිල්ලා ධන Q ඍණ Q බෙදීම A අතර දුර R1 එයාට එකතු වෙනවා 1/4 එප්සයිලන් නෝට් තතාවක් මුන් දෙන්න අල්ලගමු ඍණ Q ධන කැපිටල් Q ඍණ සිම්පල් Q ධන කැපිටල් Q උන් දෙන්න අතර දුර R2 හරි එයාට එකතු කරන්න මේ දෙන්න ධන සිම්පල් Q ධන කැපිටල් Q 1/4 එප්සයිලන් නෝට් තතාවක් ධන කැපිටල් Q ධන සිම්පල් Q බෙදීම ඒ දෙන්න අතර දුර R3 පැහැදිලි එතකොට අපිට පුළුවන් මේකේ පොදු පද එළියට ගන්න පොදු පද එළියට ගත්තම වෙනවා 1/4 එප්සයිලන් නෝට් 1/4 එප්සයිලන් නෝට් වරහන් අස්සෙනවා මෙතන ධන Q ඍණ Q බෙදීම ඒ අතර දුර R1 එයාට එකතු වෙනවා මෙතන එනවා ඍණ සිම්පල් Q ධන කැපිටල් Q ඒ අතර දුර R2 එයාට එකතු වෙනවා මෙතන ධන කැපිටල් Q ධන කැපිටල් Q ධන සිම්පල් Q ඒ අතර දුර R3 ඔන්න ඔය විදිහට ආරෝපණ තුන එකතු කරලා අපිට ගන්න පුළුවන් සම්පූර්ණ පද්ධතියට බලපාන විභවය. හරි පේනවනේ. සම්පූර්ණ පද්ධතියට බලපාන පොදු විභව ශක්තිය ගන්න පුළුවන් ආරෝපණ යුගල් වල ඓක්‍ය විදියට. රයිට් ලියන්න අනුමාත්‍රකාවක් ආරෝපණ දෙකකට වඩා වැඩි අවස්ථා කියලා ලියලා මෙන්න මෙහෙම ලියා ගන්න. අනුමාත්‍රකාව දාන්න ආරෝපණ දෙකකට වඩා වැඩි අවස්ථා ලියන්න මෙහෙම මෙහිදී පද්ධතියේ මුළු විද්‍යුත් විභව ශක්තිය වන්නේ එක් එක් ආරෝපණ යුගල් අතර ඇතිවන පොදු විද්‍යුත් විභව ශක්තියින්ගේ එක් ආරෝපණ යුගල් අතර ඇතිවන
පොදු විද්‍යුත් විභව ශක්තියින්ගේ පොදු විද්‍යුත් විභව ශක්තියින්ගේ පොදු විද්‍යුත් විභව ශක්තියින්ගේ එකතුවයි පොදු විද්‍යුත් විභව ශක්තියින්ගේ එකතුවයි. ඊට පස්සේ මෙන්න සටහන ඉඳලා විභව ශක්තිය දාගන්න. විභව ශක්තිය මෙතන PE කියලා ලියගන්න. සටහන ඉඳලා ඔය ටික ලියගන්න. රයිට් ඊළඟට අපිට කතා කරන්න තියෙනවා විද්‍යුත් කාර්ය. රයිට් අනුමාත්‍රාවක් දාගන්න. අනුමාත්‍රාවක් දාගන්න. විද්‍යුත් කාර්ය විද්‍යුත් කාර්ය
විද්‍යුත් කාර්ය. right හිතන්න මෙන්න මෙහෙම සීන් එකක් අපි ගමු ධන ආරෝපණයක් තියෙනවා. ධන ආරෝපණය ඉඳන් ඕමෝන් යම් රේඛාවක්. එතකොට මම මේකේ ලක්ෂ දෙකක් ගන්නවා. මෙතන කැපිටල් A ලක්ෂය, මෙතන කැපිටල් B ලක්ෂය, මෙතන කැපිටල් B ලක්ෂය. right. B ලක්ෂයේ ඉන්නවා ධන Q කියලා ආරෝපණයක්. මෙතන ඉන්නවා ධන සිම්පල් Q ආරෝපණය. මට ඕනේ මම ඕන වෙන පාටකින් යන් දෙන්නම් යා. මෙන්න මේ ආරෝපණය මේ මෙතෙන්ට අරන් එන්න. හරි. B ලක්ෂයේ ඉන්න ධන Q ආරෝපණය මෙතෙන්ට අරන් එන්න අවශ්‍යයි. A ලක්ෂයට අරන් එන්න අවශ්‍යයි. එතකොට B ලක්ෂයේ ඉඳන් A ලක්ෂයට ඔය ආරෝපණය අරන් එන්න නම් අපි දන්නවා B ලක්ෂය සහ A ලක්ෂයේ විභවයන් මොකෝ වෙන්නේ? අන්න ඒක කියහන්කෝ. විභවය B ලක්ෂය සහ විභවය A ලක්ෂය සැලකුවොත් මට කියන්නේ A ගේ විභවයද B ගේ විභවයද වැඩි? ධන ආරෝපණයක් අවට නම් ආරෝපණයේ සිට ඈතට යන්න විභවය අඩු වෙනවා කියලා කියන්නේ B ලක්ෂයේ විභවය අඩුයි A ලක්ෂයේ විභවය වැඩි. එහෙනම් B වල ඉඳන් A ලක්ෂයට ඊළඟට කියන්න මට ඕක කොහොමයි නම් PE B ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය හා A ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය සැලකුවොත් විද්‍යුත් විභව ශක්තිය A වල වැඩි නම් A ලක්ෂයේ A වල විභවය වැඩි නම් A වල විද්‍යුත් විභව ශක්තියත් වැඩි වෙනවා. එතකොට බලන්න අපිට මෙතන තියෙන්නේ විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට ආරෝපණයක් අරන් එන්න. විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට ආරෝපණයක් අරන් එන්න. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් විද්‍යුත් විභව ශක්තිය කියන්නේ ධන Q ආරෝපණය මෙතන තියුවට පස්සේ එයා සතුව ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තියට වඩා ආරෝපණය මෙතෙන්ට ආවට පස්සේ ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තිය වැඩි. එහෙම විද්‍යුත් විභව ශක්තිය වැඩි කරගන්න නම් එහෙම නැත්නම් විද්‍යුත් විභව ශක්තිය වැඩි ලක්ෂයකට ආරෝපණය අරන් යන්න නම් අපි බාහිරින් කාර්යයක් කළ යුතු වෙනවා. අන්නේ කරන්න ඕන කාර්ය ප්‍රමාණය. කරන්න ඕන කාර්ය ප්‍රමාණය අපි ගත්තොත් ඩෙල්ටා Q කියලා. බාහිරින් කරන්න ඕන කාර්ය ප්‍රමාණය අපි ගත්තොත් ඩෙල්ටා W කියලා. ඩෙල්ටා W වල ලියන්න පුළුවන් අපිට කොහොමද? PEA ඒ කියන්නේ A ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය අඩු කිරීම PEB B ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය. A ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය මට ලියා ගන්න පුළුවන් ආරෝපණය මෙතන තියලා තියෙන ආරෝපණය මං හිතන්නම් එහෙම උන්නේ මේ ආරෝපණය සිම්පල් Q නේ බා. එහෙනම් අපිට ගන්න පුළුවන් Q වතාවක් A ලක්ෂයේ විභවය VA. A ලක්ෂයේ විභවය VA අඩු කිරීම මෙතන ගන්න පුළුවන් අපි අරන් එන ආරෝපණය Q වතාවක් B ලක්ෂයේ විභවය B. හරි. ඔව්. A ලක්ෂයේ විභවය VA නම් එතන විද්‍යුත් විභව ශක්තිය QVA. B ලක්ෂයේ විභවය VB නම් එතන ලක්ෂයේ විද්‍යුත් විභවය QVB. අනේ Q එළියට ගන්න. Q එළියට ගත්ත ඊට පස්සේ ඇතුළ එනවා VA ඍණ VB. VA ඍණ VB. ඉතින් VA ඍණ VB කියන්නේ විභව අන්තරයක්. අන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා W සමානයි Q ඩෙල්ටා V. Q ඩෙල්ටා V. වැඩේ පැහැදිලිද? ඩෙල්ටා W සමානයි Q ඩෙල්ටා V. right. ඔන්න ඔය විදිහට විද්‍යුත් කාර්ය සඳහා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. කොටු කරලා තියාගන්න. විද්‍යුත් කාර්ය ඩෙල්ටා W සමානයි Q ඩෙල්ටා V.
හරි යෝග ලියා ගමු හිමිසරේ මාතෘකාව දාගත්තනේ විද්‍යුත් කාර්ය කියලා ඊට පස්සේ ලියන්න ධන ආරෝපණයක් අවට ධන ආරෝපණයක් ආවට විද්‍යුත් ක්ෂේත්‍රයේ ධන ආරෝපණයක් ආවට විද්‍යුත් ක්ෂේත්‍රයක ධන ආරෝපණයක් ආවට විද්‍යුත් ක්ෂේත්‍රයක විභවය අඩු ලක්ෂයක සිට විභවය අඩු ලක්ෂයක සිට විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට විභවය වැඩි ලක්ෂයකට විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට ධන සිම්පල් කිව් ආරෝපණයක් ධන සිම්පල් කිව් ආරෝපණයක් ධන සිම්පල් කිව් ආරෝපණයක් රැගෙන එන අවස්ථාවක් සලකමු 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 රයිට් රයිට් සටහන දාගන්න සූත්‍රය ව්‍යුත්පන්න කිරීමයි ඔක්කොම දාගන්න පොඩි විස්තරයක් දෙන්න මං ඊළාට ඔය ටික දාගන්න පොඩි විස්තරයක් දෙන්නම් මං රයිට් ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම ඊපස්සේ ලියන්න මෙන්න මෙහෙම ලියන්න මෙහෙම විභවය අඩු ලක්ෂයක සිට විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට ආරෝපණයක් ගෙන ඒමේදී ආරෝපණයක් ගෙන ඒමේදී කාර්ය කළ යුතු වේ කාර්ය කළ යුතු වේ කාර්ය කළ යුතු වේ එසේ කළ යුතු කාර්ය එසේ කළ යුතු කාර්ය එම ලක්ෂ දෙකේ විද්‍යුත් දිබෝ ශක්තියින්හි අන්තරයට සමාන වේ එම ලක්ෂ දෙකේ විද්‍යුත් දිබෝ ශක්තියින්හි එම ලක්ෂ දෙකේ විද්‍යුත් දිබෝ ශක්තියින්හි වෙනසට සමාන වේ වෙනසට සමාන වේ
විද්‍යුත් විභව ශක්තියින්හි වෙනසට සමාන වේ. දැන් ඔක ඍණාරෝපණයක් අවඩත් ඕන නම් අපි බලමු. ධනාරෝපණය බලලා ඍණාරෝපණය බලලා නිකන් අමුතු වගේ හිතෙන්නේ. මම ගන්න ඍණාරෝපණයක්. ඍණාරෝපණය මට කියන්නේ ආරෝපණේ මම මෙතන ඒත් ඔය වගේම ලක්ෂ දෙකක් සලකන්නම් A B කියලා. එතන මට කියන්නේ ආරෝපණය මෙන්න මේකේ A ලක්ෂයේද B ලක්ෂයේද විභවය වැඩි? A ලක්ෂයේද B ලක්ෂයේද විභවය වැඩි? අපි දන්නවා මේකේ විභවය වැඩි වෙන්නේ ඈතට යන්න විභවය වැඩි වෙනවා. ඈතට යන්න විභවය වැඩි වෙනවා. මෙතන අපි ගමු විභවය VB කියලා. මෙතන VA. එතකොට අපිට ගන්න පුළුවන් බං VA හා VB සැලකුවොත් VA හා VB සැලකුවොත් VB වැඩි කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් B ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය B ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය A ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තියට වඩා වැඩි. B ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තිය A ලක්ෂයේ විද්‍යුත් විභව ශක්තියට වඩා වැඩි. එතකොට මේකේ කාර්ය කියලා කියන්නේ මෙතන ඉඳන් මෙහෙට ආරෝපණයක් අරන් යනවා නම් හිතමු Q කියලා ආරෝපණයක් අරන් යනවා කියලා. A ලක්ෂයේ සිට B ලක්ෂයට Q කියලා ආරෝපණයක් අරන් යනවා නම් එතෙන්දි කරන්න වෙන කාර්යය මට ලියන්න පුළුවන්. ඩෙල්ටා W සමානයි PE B ඍණ PE A PEB කියලා කියන්නේ QVB ඍණ QVA හරි QVA. ඒතර Q එළියට ගත්තොත් මට එනවා VB ඍණ VA. මට ලියන්න බලන්න ඩෙල්ටා W සමානයි Q වතාවක් ඩෙල්ටා V. ඒකෙත් අපි ගත්තේ වැඩි විභවයෙන් තමයි අඩු විභවය අඩු කරලා තියෙන්නේ. වැඩි විභවයෙන් තමයි අඩු විභවය අඩු කරලා තියෙන්නේ. එතකොට හිතන්න B ලක්ෂයේ ඉඳන් A ලක්ෂයට ආරෝපණයක් ගෙන්න ඕනේ කියලා. B ලක්ෂයේ ඉඳන් A ලක්ෂයට හෝම ආරෝපණයක් කරන් ගෙන්න ඕනේ. එතකොට කාර්යය මොකද වෙන්නේ? ඒතර ඇත්තටම කාර්යයක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ ඔටෝමැටිකලි එනවා. ඒතර අපි ගන්නවා කාර්ය ඍණයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී බං කාර්ය ඍණයි නම් මෙතන ඉඳන් මෙතෙන්ට අරන් එද්දි විද්‍යුත් විභව අන්තරය ඍණ වෙනවනේ. ඒ කියන්නේ අපි විභවාන්තරය කියලා කියන්නේ බං වැඩි විභවයෙන් අඩු විභවය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අවසාන විභවයෙන් ආරම්භ විභවය අඩු කරන්න ඕනේ. එතකොට B ලක්ෂයේ ඉඳන් A ලක්ෂයට අරන් එද්දි කාර්ය ඍණ වෙනවා. කාර්ය ඍණ වෙන්නේ විභවය ඍණ වෙනවා. විභව අන්තරය ඍණ වෙනවා. විභව අන්තරය ඍණ වීම නිසා කරන්න ඕන කාර්ය ප්‍රමාණය ඍණ වෙනවා. හරිද? right පොඩි තරලකුණක් දාන්න ඍණාරෝපණ ආශ්‍රිතව විද්‍යුත් විභවය ඍණාරෝපණ ආශ්‍රිතව ආරෝපණයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය පහත පරිදි ලබාගත හැක. ආරෝපණයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය පහත පරිදි ලබාගත හැක. ලියලා සටහන ඇඳලා මේ ටික ලියාගන්න. සටහන ඇඳලා ඔය ටික ලියාගන්න.
right දෙයක්ද යටින් ලියන්න මෙහෙම වාක්‍යයක් විභවය අඩු ලක්ෂයක sorry විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට පොදුවේ දෙකටම පොදුවේ කියන්නේ ඈ විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට ආරෝපණයක් ගෙන යාමේදී බාහිරින් කාර්යයක් සිදු කළ යුතුය. විභවය අඩු ලක්ෂයක සිට විභවය වැඩි ලක්ෂයකට ආරෝපණයක් ගෙන යාමේදී බාහිරින් කාර්යයක් සිදු කළ යුතුය. නමුත් බාහිරින් කාර්යයක් සිදු කළ යුතුය. නමුත් විභවය වැඩි ලක්ෂයක සිට විභවය අඩු ලක්ෂයකට ආරෝපණයක් ගෙන යාමට විභවය වැඩි ලක්ෂයක සිට විභවය අඩු ලක්ෂයකට වැඩි එකකින් ඉඳන් අඩු එකට ආරෝපණයක් ගෙන යාමට කාර්යයක් කළ යුතු නැත. එනම් ආරෝපණය ඉබේම ගමන් කරයි. right ඔන්න කතන්දර ටික විද්‍යුත් කාර්ය ඔය ටික තමයි අපිට කතා කරන් තියෙන්නේ ඉබේම ගමන් කරන ඉවරයි. right ඊට පස්සේ මාතෘකාව දාගන්න විභව අනුක්‍රමණය. හරි ආයි කපන්න කියන්නේ දැන් මාතෘකාව දාගන්න විභව අනුක්‍රමණය. විභව අනුක්‍රමණය. right right ඔන්න තහඩු දෙකක් තියෙනවා සම්නායක තහඩු දෙකක් එක තහඩුවක් ධන විදියට ආරෝපණය කරලා දෙනවා අනිත් එක ඍණ විදියට ආරෝපණය වෙලා තියෙනවා. එතන අපි දන්නවා මේක විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙනවා ධනවල ඉඳන් ඍණට. ධනවල ඉඳන් ඍණට තමයි හැම වෙලේම විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ. හරි විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙනවා ධනවල ඉඳන් ඍණට. ඊට පස්සේ ඍණවල ඉඳන් ධනට ඍණේ ඉඳන් ධනට තියෙනවා විද්‍යුත් තිබෝයක් ඩෙල්ටා V කෙනෙක් ඉන්නවා. හරි විද්‍යුත් තිබෝය. මොකද අපි දන්නවා ඍණ වලට වඩා ධනවල විද්‍යුත් තිබෝය වැඩි කියලා තමයි අපි සලකන්නේ. ඒතකොට විද්‍යුත් තිබෝය අපිට මාක් කරන්න වෙන්නේ ඍණේ ඉඳන් ධනට. right එතකොට මම ගන්නවා මෙන්න මේකේ ආරෝපණයක් ඉන්නවා Q කියලා.
ආරෝපණයක් ඉන්නවා Q කියලා. right අපි ගමුකෝ මෙහෙම. මෙන්න මෙතන ඉන්නවා ආරෝපණයක් Q ධන Q කෙනෙක් කියලා ගමු. මේ ලක්ෂය මං හිතනවා A කියලා. මේ හරිය තියෙන ලක්ෂයක් B කියලා. මෙන්න මේ ධන Q කියන ආරෝපණය B ලක්ෂය කරා අරන් යන්න ඕන. B ලක්ෂය කරා අරන් යන්න ඕන. එතන ධන Q ආරෝපණය B ලක්ෂය කරා අරන් යන්න ඕන. විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි ආරෝපණය අරන් යන්න try කරන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව කාර්යයක් කළ යුතු වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව කාර්යයක් කළ යුතු වෙනවා. හරි? විද්‍යුත් ක්ෂේත්‍රයට එරෙහිව කාර්යයක් කළ යුතු වෙනවා. අපි දන්නවා අපි ගමු මෙහෙම Q ආරෝපණය මත කළ යුතු කාර්ය W සමානයි Fs. හරි? Fs කියලා ගමු. මම මෙන්න මේ දුර සිම්පල් D කියලා ගන්නම්. එතන මට මේක ලියන්න පුළුවන් W සමානයි F කියලා කියන්නේ බං විද්‍යුත් බලයට එරෙහිව කළ යුතු කාර්යය. ඒ කියන්නේ මෙයා මත විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන පැත්තට ඇති වෙනවා විද්‍යුත් බලය. විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන පැත්තට ඇති වෙනවා විද්‍යුත් බලය. මම එයා Fe කියලා ගන්නවා. Fe. එතකොට අපිට ගන්න පුළුවන් කළ යුතු කාර්ය වෙන්නේ මේ Fe ට සමාන බලයක් ඊට විරුද්ධ පැත්තට යදුවා නම් Fe ට සමාන බලයක් Fe පේන්නේ නෑනේ. මෙතන තියෙනවා Fe කියලා බලයක්. හරි Fe කියලා කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය විසින් ඇති කරන බලය. විද්‍යුත් ක්ෂේත්‍රය විසින් ඇති කරන බලය තමයි Fe කියලා කියන්නේ. එයා ඇති වෙන්නේ ක්ෂේත්‍රයේ තියෙන පැත්තට. හරි? එතකොට A ලක්ෂයේ සිට B ලක්ෂයට ආරෝපණය අරන් යන්න නම් යෙදිය යුතු බලය වෙන්නේ ඔන්න ඔය Fe කියන බලයට සමාන බලයක්. ඊට විරුද්ධව Fe ට සමාන බලයක් යෙදුවට පස්සේ එයාව චලනය කරන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් W සමානයි Fe D Fe වලියන්න පුළුවන් කොහොමද? අපි දන්නවා ආරෝපණය වතාවක් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය QE simple D. හරි? QE simple D. ඊළඟට අපිට ගන්න පුළුවන් විද්‍යුත් කාර්ය අර්ථ දැක්වීමට අනුව අපිට විද්‍යුත් කාර්ය ලියන්න පුළුවන් W සමානයි කොහොමද? Q ඩෙල්ටා V. Q ඩෙල්ටා V. W සමානයි Q ඩෙල්ටා V. මෙයා මං අංක 1 කියලා ගන්නම්. මෙයා අංක 2 කියලා ගන්න. ඊළඟට මම මොකද කරන්නේ? 1,2කින් මට ලියන්න පුළුවන් මොකද්ද? 1,2 මේ පැත්තේ W කියන්නේ වම් පැති දෙක සමාන. එහෙනම් දකුණු පැති දෙකත් සමානයි. අපිට ගන්න පුළුවන් Q වතාවක් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය D විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වතාවක් D සමානයි Q ඩෙල්ටා V. Q ඩෙල්ටා V. Q ට Q කැපිලා යනවා. E යුක්ත කරොත් මට එනවා E සමානයි ඩෙල්ටා V බෙදීම D. right. මෙන්න මේ ඩෙල්ටා V බෙදීම D වලට තමයි කියන්නේ අපි විභව අනුක්‍රමණය කියලා. හරි? විභව කියන්නේ විභව අන්තරය. දැන් විභව අනුක්‍රමණය කියද්දී ඔයාලට මතක් වෙන්න ඕන අපි මීට කලින් කතා කරලා තියෙන උෂ්ණත්ව අනුක්‍රමණය. උෂ්ණත්ව අනුක්‍රමණයේදී කතා කරේ මාද උෂ්ණත්ව වෙනසක් බෙදීම දිගක්. එහෙනම් මෙතන අනිවාර්යෙන් විභව වෙනසක් බෙදීම දිගක් කියන එක ඔළුවට එන්න ඕන. විභව අනුක්‍රමණය කියලා කියන්නේ E සමානයි ඩෙල්ටා V බෙදීම D. වැදගත් කාරණේ තමයි විභව අනුක්‍රමණයෙන් ලැබෙන්නේ කවුද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව. විභව අනුක්‍රමණයෙන් ලැබෙන්නේ කවුද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව. right. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව.
මෙතන පොඩි සීන් එකක් තියෙනවා. ඒ තමා දැන් මෙතන විදුෂේත් තීව්‍රතාවය සහ විද්‍යුෂේත් තීව්‍රතාවය සහ විභවයේ දිශා එකිනෙක විරුද්ධයිනේ. විභවයේ දිශා එකිනෙක ප්‍රතිවිරුද්ධයි. ඒකින්ද මෙන්න මෙතන ඍණ ලකුණක් ඇඩ් වෙන්න ඕන. ඍණ ලකුණක් ඇඩ් වෙන්න ඕන. විද්‍යුෂේත් තීව්‍රතාවය සහ විද්‍යුෂේත් තීව්‍රතාවය සහ විභව අන්තරයේ දිශා එකිනෙක විරුද්ධ හින්දා විභවයේ තියෙන්නේ ඍණ වලින් ඉඳන් ධනට විද්‍යුෂේත් තීව්‍රතාවය තියෙන්නේ ධන වලින් ඉඳන් ඍණට. ඒතකොට ආන් ඒ හේතු හින්දා මෙතන ඍණ ලකුණක් ඇඩ් වෙන්න ඕන. හරි මෙහෙම සීන් එකක් තියෙනවා. මෙතන W සමාන FP බෙදීම D නේ. හැබැයි FP තියෙන්නේ ඇත්තටම පහළට. එතකොට FP තියෙන්නේ පහළට. හැබැයි දැන් අපි සලකන FP සලකන්නේ උඩට කියලා. එහෙනම් බම් මෙතන FP ට ඍණ ලකුණක් දාන්න ඕන. FP ට ඍණ ලකුණක් දාන්න ඕන. එතකොට QE ට ඍණ ලකුණක් ඇඩ් වෙනවා. QE ට ඍණ ලකුණක් ඇඩ් වෙනවා. ඉතින් එතනින් උත්තර කරපුවා මේ ඍණ ලකුණ එහා පැත්තට දාලා අපිට ගන්න පුළුවන් E සමාන ඍණ ඩෙල්ටා V බෙදීම D කියලා. හරි. E ඍණ ලකුණ එහා පැත්තට දාලා ලියන්න පුළුවන්. E සමාන ඍණ ඩෙල්ටා V බෙදීම D කියලා. හරි. හිතන්න මෙන්න මෙහෙම සීන් එකක්. මේ ඇවිල්ලා ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍ර. අපි මෙයාට කියනවා ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය. ඊට පස්සේ හිතන්න ඒකාකාර නොවන විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. ඒකාකාර නොවන විද්‍යුත් ක්ෂේත්‍රය. ඒකාකාර නොවන විද්‍යුත් ක්ෂේත්‍රයක් නම් අපිට ඒකෙදි ඊව ගන්න වෙන්නේ කොහොමද? ඊව ලියන්න වෙන්නේ E සමානයි ඍණ d/dx d/dx v. එතකොට මේ කරලා තියෙන්නේ විභවය කියන එක දුර කියන එකෙන් අවකලනය කරලා තියෙනවා. හරි. විභවය කියන එක දුර කියන එකෙන් අවකලනය කරලා තියෙනවා. අපි දන්න කොහොමත් ඒකාකාර නොවන වේගයක් නම් අපි එම වේගය ඒකාකාර නොවන ප්‍රවේගයක් නම් අපි මේ ප්‍රවේගය ලියන්නේ d යට dt by දුර d කියලා දුර s කියලා සැලකුවොත් සාමාන්‍ය ප්‍රවේගය v සමානයි s බෙදීම t නේ බා. මේ ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර නැති ප්‍රවේගයක් ලියන්නේ කොහොමද? d by dt plus ds by dt. ඒතර අතන කරලා තියෙන අවකලන සීන් එක. හරිද? මෙතනත් කරලා තියෙන විභවය x විශයෙන් අවකලනය කරලා තියෙනවා. එතකොට එනවා ඒකාකාර නොවන ක්ෂේත්‍රයක ඒකාකාර නොවන විද්‍යුත් ක්ෂේත්‍රයක විභව අනුක්‍රමණය නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඒතකොට තනින් තනට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව වෙනස් වෙනවා. ඒක හින්දා තමයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව මේ විදිහට අවකලනයකින් අරගෙන තියෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි මේකේ ඉගෙන ගන්න ඕන කාරණේ තමයි හිතන්න අපිට තියෙනවා මෙන්න මේව ග්‍රාෆ් එකක්. දුරත් එක්ක විභවය වෙනස් වීම දීලා තියෙනවා මේ වගේ ප්‍රස්ථාරයක්. දුරත් එක්ක විභවය වෙනස් වීම ඔය වගේ ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මම මේක එක කියලා ගන්නම්. මේක දෙක. ඊට පස්සේ මේ සම්පූර්ණ පාත් එක 3. බලන්න එකේදී dv by dx ගත්තොත් ඒ කියන්නේ dv by dx කියන්නේ මේ ප්‍රස්ථාරය හැටියට dv by dx කියන්නේ මොකද්ද බං? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අපිට පේනවා dv by dx මේ අවස්ථාවේදී ධනයි. dv by dx මේ අවස්ථාවේදී ධනයි. dv by dx ධනයි කියලා කියන්නේ අපි දන්නවා e සමාන ඍණ dv by dx නිසා e කියන එක ඍණයි. e ඍණයි. හරිද? ඊට පස්සේ දෙවන කොටසේදී dv by dx ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශුන්‍යයි. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශුන්‍යයි. නියතයි නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශුන්‍යයි.
හරිද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශුන්‍යයි කියලා කියන්නේ විද්‍යුෂයේ තීව්‍රතාවය ශුන්‍යයි. විද්‍යුෂයේ තීව්‍රතාවය ශුන්‍යයි. ඊට පස්සේ තුන්වෙනි කොටස ගත්තොත් ඒකේ dv/dx ඒකේ dv/dx අපිට ලැබිලා තියෙනවා ඍණයි. මේ අනුක්‍රමණය පල්ලෙහා වහින අනුක්‍රමය. පල්ලෙහා වහින අනුක්‍රමයක් කියන්නේ ඍණයි. අනුක්‍රමණය ඍණයි කියලා කියන්නේ විද්‍යුෂයේ තීව්‍රතාවය ධනයි. හේතුව විද්‍යුෂයේ තීව්‍රතාවය කියන්නේ බර ඍණ dv/dx නේ. ඍණ මේ ඍණෙන් ගුණ වුණාට පස්සේ අනුක්‍රමණය විද්‍යුෂයේ තීව්‍රතාවය ධනයි කියලා එනවා. එතකොට අපිට දුරත් එක්ක විද්‍යුෂයේ තීව්‍රතාව විචලනය අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. දුරත් එක්ක විද්‍යුෂයේ තීව්‍රතාවයේ විචලනය. ආරම්භක අවස්ථාවේ ක්ෂේත්‍ර තීව්‍රතාවය ඍණයි. ඊට පස්සේ ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුවයි. ඊළඟ කොටසේදී ක්ෂේත්‍ර තීව්‍රතාවය ධනයි. ඊළඟ කොටසේදී ක්ෂේත්‍ර තීව්‍රතාවය ධනයි. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට දුරත් එක්ක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ප්‍රස්ථාරගත කරන්න. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ප්‍රස්ථාරගත කරන්න. රයිට්. ඔය ටික තමයි අපිට විභව අනුක්‍රමණය යටතේ කතා කරන්න තියෙන්නේ. අනුමාත්‍රකාව දැම්මනේ විභව අනුක්‍රමණය කියලා. ඊට පස්සේ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය කියලා ලියලා ඔයා මෙන්න මේ ටික ලියාගන්න. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය කියලා ලියලා මේ ටික ලියාගන්න. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය කියලා ලියලා ඔය ටික ලියාගන්න. ඍණ ලකුණක් ආවේයි කියලා මම කියන්නම් ඊට පස්සේ. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය කියලා ලියලා ඔය ටික ලියාගන්න. රයිට්. යටින් ලියන්න වෙලාව මදි වුණා නම් වීඩියෝ පෝස්ට් කරලා ලියාගන්න. ලියාගෙන යටින් ලියන්න මෙහෙම වාක්‍යයක්. මෙහි ඍණ ලකුණේ අදහස විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ හා මෙහි ඍණ ලකුණේ අදහස විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ හා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ හා විද්‍යුත් විභවයේ එහෙම නැත්නම් විභව අන්තරයේ දිශා ප්‍රතිවිරුද්ධ වීමයි. විභව අන්තරයේ දිශා ප්‍රතිවිරුද්ධ වීමයි. මෙහි ඍණ ලකුණේ අදහස විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ හා විභව අන්තරයේ දිශා ප්‍රතිවිරුද්ධ වීමයි. ඊට පස්සේ ඒකාකාර නොවන විද්‍යුත් ක්ෂේත්‍රය කියලා ලියලා එතෙන් දාගන්න E සමානයි ඍණ dv/dx. ඍණ dv/dx. ඍණ dv/dx. තරලකන දාලා ලියාගන්න මෙහෙම. හරි. දුරට එදිරිව තරලකන දාලා ලියාගන්න. දුරට එදිරිව විභවය ප්‍රස්ථාරගත කළ විට දුරට එදිරිව විභවය ප්‍රස්ථාරගත කළ විට
දුරට ඉදිරිය විභවය ප්‍රස්ථාරගත කළ විට එහි අනුක්‍රමණයෙන් ලැබෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය එහි අනුක්‍රමණයෙන් ලැබෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයයි. එහි අනුක්‍රමණයෙන් ලැබෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයයි. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයයි. නමුත් E සමානයි මේක E සමානයි ඍණ dv/dx නිසා E සමානයි ඍණ dv/dx නිසා E සමානයි ඍණ dv/dx නිසා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඍණ වේ. 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 අනුක්‍රමණය ඍණ නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ධන වේ. අනුක්‍රමණය ඍණ නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ධන වේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ධන වේ කියලා ලියලා මේ ප්‍රස්ථාරය ඇඳගෙන මේ ටිකත් එක්ක දාලා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතා ප්‍රස්ථාරය ඇඳගන්න. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතා ප්‍රස්ථාරය ඇඳගන්න. right. ඔන්න ඊළඟ ප්‍රස්ථාරය. x එක්ක විභව වෙනස් වෙන විදිය. right. මේක ඇඳගෙන ඉවර වෙලා මේක ලියාගෙන ඉවර වෙලා මේකත් ඇඳගෙන මේකෙත් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතා ප්‍රස්ථාරය අඳින්න තනියම try එකක් දෙන්න. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතා ප්‍රස්ථාරය අඳින්න තනියම try එකක් දෙන්න. එහෙම try එකක් දීපු මිනිස්සෙක් විදිහට දැන් මේ වීඩියෝ එක බලන්න. බලන්න ආරම්භයේ ලොකු අනුක්‍රමණයක්. මේ ආරම්භයේ ලොකු බෑවුම එන්න අඩු වෙලා මෙතෙන්දි බෑවුම ශුන්‍ය වෙනවා. බෑවුම ශුන්‍ය වෙනවා කියලා කියන්නේ දන්නවා මෙන්න මේ ලක්ෂයට අදාළව. මෙන්න මේ ලක්ෂයේදී විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුවක් වෙන්න ඕනේ. හේතුව මෙතෙන්දි බෑවුම ශුන්‍යයි. මෙතෙන්දි බෑවුම ශුන්‍යයි. ආරම්භයේදී ලොකු බෑවුමක්. මේ බෑවුම එන්න අඩුවීමක්. බෑවුම එන්න අඩුවීමක්. බෑවුම එන්න අඩුවීමක් වුණාට ප්‍රස්ථාරයේ ඇවිල්ලා ධන අනුක්‍රමණය තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ඇවිල්ලා මේ අනුක්‍රමණය ධනයි. හරි. අනුක්‍රමණය ධනයි නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඍණයි. හරි. අනුක්‍රමණය ධනයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඍණයි. අනුක්‍රමණය එන්න අඩුවේ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩුවේ. මෙතන අනුක්‍රමණය ශුන්‍යයක් වේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ශුන්‍ය වේ. ඔන්න. මෙතනින් එහාට අනුක්‍රමණය ඍණ වේ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ධන වේ. අනුක්‍රමණය එන්න වැඩි වේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය එන්න වැඩි වේ. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය එන්න ඕනේ. right. ඔතනින් අපේ විද්‍යුත් විභවය
තියරි සිද්ධාන්ත කාරණා ටිකත් අවසానයි. මීළඟ වීඩියෝ එකක් අරන් එනවා විද්‍යුත් ක්ෂේත්‍ර සඳහා සන්නායක ගෝල හා පරිවාරක ගෝල සම්බන්ධ වැදගත් කරුණු. ඒකෙදී අපි ඔය MCQ පොයින්ට් ගොඩාක් කතා වෙයි ඈ. ඔයාලට ගොඩක් දුරට MCQ අහන කොටසක් නෙමෙයි. සන්නායක ගෝල පරිවාරක ගෝල ඔය ගෝල එකිනෙක සම්බන්ධ කිරීම වගේ කාරණා ටිකක් අහනවනේ. ඉතින් ඒවා MCQ කරගන්න අවශ්‍ය තියරි ටික ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම්. රයිට්. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. විද්‍යුත් ක්ෂේත්‍ර ඊළඟ වීඩියෝ එකෙන් වීඩියෝ එකත් එක්ක ඔයාලා එකතු වෙන්න.